අද අපි කතා කරන්න යන්නේ UI UX සහ ප්‍රොඩක්ට් ඩිසයින් කියන මාතෘකාව ගැන. මාස කිහිපයකට කලින් මම රියෝලූ කියලා එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවා. රියෝලූ කියලා කියන්නේ කර්සර් එකේ head of product design. If you're a designer who thinks designing is just drawing buttons and inputs and making mocks and maybe like building design systems, you're like a little fucked. එයා හදලා තිබ්බා ඔපරේටින් සිස්ටම් එක. මේක හරි අමුතු දෙයක්. මේක ඔන්ලයින් ගිහලා බැලුවොත් ඔයාලට බලන්න පුළුවන්. මේ OS එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් පරණ තිබිච්ච version ඔපරේටින් සිස්ටම් වල වෙන version වලට අනුව එක එක වැඩ කරන්න සහ very creative දේවල් කීපයක්ම තිබ්බා. so product designers ලා මේ වගේ creative දේවල් කරන්න පුළුවන් උනේ කොහොමද? අලුත් AI tools වලින් සහ මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ UI UX එකේ අලුතෙන්ම කියන දේවල් ගැන මම පොඩක් research කරන්න බැලුවා. so I went down in the rabbit hole of finding out what other product designers are doing. මට හොයාගන්න පුළුවන් වුණා product designers කීප දෙනෙක්. Jenny Van, Riolu, Rachel Howe, ඒ වගේ Tad Nolan වගේ කට්ටිය ගොඩක් ක්‍රියේටිව් දේවල් කරනවා. ඒගොල්ලන් product designers ලා සහ UI UX පැත්තේ ඉන්න කට්ටිය. ඉතින් මම usually කැමති ගොඩක් දේවල් ඉගෙන ගන්න තනියම ඉගෙන ගන්න කැමති. ඒ වගේම තමයි තව කාත් එක්ක හරි අහලා ඉගෙන ගන්නත් මම හරි කැමති. so ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා booking.com එකේ product designer කෙනෙක්. එයාව කට්ටිය දන්නවත් එක්ක UI UX සම්බන්ධයෙන් උත් එයා හරි popular. ඉතින් මම හිතුවා එයාත් එක්ක පොඩ්ඩක් කතා කරලා මොකක්ද UI UX කියන්නේ සහ product design කියන්නේ මොනවද සහ අලුත් පැති මොනවද දැන් open up වෙලා තියෙන AI එක ගැන පොඩ deep dive discussion එකක් ගැන කරන්න කියලා මේ වීඩියෝ එකේ තියෙන්නේ ඒ අපි කරපු discussion එක. මේ channel එකේ තව මේ වගේම තව videos තියෙනවා English වලින් තියෙනවා සිංහලෙනුත් කීපයක් තියෙනවා not a lot. But if you like, go and check out the rest of the videos as well. If you like the video, give a thumbs up and then please leave a comment if you have any questions. Don't forget to subscribe to this channel. Hari, දැන් ගිහිල්ලා අපි වීඩියෝ එක බලමු. Welcome to the Builder Story. Learn from people who have built really cool stuff that matter. Vimukti, welcome to the show. Hello, කොහොමද? So විමුක්ති මම වාගෙන කියන්න වැඩි යන්න නැතුව වා කිව්වනම් වාගෙන විමුක්ති කියන්නේ කවුද කොහොමද ඔයා මේ ෆීල්ඩ් එකට ආවේ කියලා විස්තර පොඩ්ඩක් කිව්වනම්. Oh, thanks Afras. මම ඇත්තටම ලංකාවේ මම මගේ ලංකාවේ ජර්නි එක පටන් ගත්තේ මම වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට දෙරණ ආයතනයේ වෙබ්සයිට් මැනේජ්මන්ට් කරා ලංකාවේ ඉන්න අතර ඊට අමතරව මම ලංකාවේ මගේ ඕන් ස්ටාර්ට්අප් එකක් තිබුණා. ඊට පස්සේ මොගෝ සොලියුෂන්ස් කියන්නේ ඒකත් අපි දෙරණ ආයතනත් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා තමයි ඒ කම්පැනි එක කරගෙන ගියේ. ඊට පස්සේ මම 2019 දී වගේ ලංකාවෙන් එළියට ගියා. සිංගප්පූර්වල මම වැඩ කරා අවුරුදු 3මාරක් විතර. ඒකෙදිත් මම සිංගප්පූර්වල සිංගප්පූර් ගවර්න්මන්ට් එක වැඩ කරා. GovTech සිංගප්පූර් ඊළඟට තවත් කම්පැනි දෙක තුනක වැඩ කරා. ඊට පස්සේ 2022 දී මම නෙදර්ලන්ඩ්ස් වලට මූව් වුණා booking.com එකත් එක්ක. booking.com දැන්ට මම නෙදර්ලන්ඩ් වල ඇම්ස්ටර්ඩම් වල තමයි වර්ක් කරන්නේ booking.com එකේ. ඒක තමයි මගේ ජර්නි එක ඉනාට. විමුක්ති දැන් අපි මට මතකයි මම මුලින්ම හම්බෙන්නේ GBG එකේ ග්ලෝබල් අවෝඩ්ඩයක් තිබ්බා අන්න සහ ඒකෙන් පස්සේ තමයි ගොඩක් කාහෝ එකක් ගියා මේ මං හිතන්නේ දෙරණ ස්පෙෂලි කට්ටි ගොඩක් කතා කරන්න ගත්තා මේ ලංකාවේ එක්කෙනෙක් මේ ගලෝබල් වෝඩ් ඇත් දෙන්න තිනවා සහ ඇප් එකක් ඉට පස්සේ ඒකේ ගොඩක් දෙවල් වෙනවා මක් මෝගු රීඩ කියලා සොහෝ මංහිතන ගොඩක් කට්ටිය ඒ කාලේ ඔය මේවා ෆලෝ කරපු ටෙක් නිියස් ෆලෝ කරපු කට්ටිට ගොඩක් මතකයි මේ විමුක්තිගේ ඇප් එක විමුක්ති පොඩක් කිවන ඒ ගැනත් කොහොද වැඩේ පටන් ගත්තේ සහ මොකක් දෙකට මඟ පෑදුනේ මොකක්ද මොගුරු රීඩ කියල කියන්නේ මං ඒකට මෙහෙම පොඩි ඉන්ට්‍ර එකක් ගන්න ඇත්තටම මෝගු රීඩ කියන්න මේ මම කියන කාලේ මිට වඩා ලොක ගොඩක් වෙනස් කාලයක් එක දෙදස් 14-15 වගේ කාලය කියන්නේ UX ඩිසයින් කියලා කිසිම ලොකු ඒටර්ම එක අතචර යස් වෙන්න ඇති කාලයක් හැබැයි මට ඒදවසල මට පොඩි අඩියක්ත ම දෙරන වැඩ කරන කාලේ ඉදදී පොඩක් නිියස් පැත්තට ඉන්ට්‍රස් ඇතිබර නිසා ම යස් කර පැ එකත්න ෆලිප් බෝඩ් කියල දැන්ටත් එක තියෙනවා
හ්ම්. ෆ්ලිප්බෝඩ් ඇප් එක මම යූස් කරද්දි මට තේරිච්ච දේ තමයි ඒක හරි යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ ඒකේ ඉන්ටරැක්ෂන් මයික්‍රෝ ඉන්ටරැක්ෂන්ස් කියලා කියන්නේ අපි ඒ කියන්නේ ඒකේ නිවුස් එකක් බලන්නේ ෆ්ලිප් කරලා වගේ ඒකේ කන්ටෙන්ට් හරිම ලස්සනට ඉන්ටරැක්ටිව් විදිහට තියෙනවා. ඉතින් ওই වගේ දෙයක් මම යූස් කරද්දි මට එකපාරට අයිඩිය එකක් ආවා. මම හිතුවා මේ වගේ එකක් ලංකාවෙ තිබුණා. එහෙම නැත්නම් මොකද මේ ෆ්ලිප්බෝඩ් ප්ලැට්ෆෝම් එකේ ලංකාවේ කන්ටෙන්ට් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අඩුපාඩු ඒ ගැප් එක අයිඩෙන්ටිෆයි කරගෙන තමයි අපි මොගු රීඩර් කියන එක හැදුවේ. ඉතින් ඕවරෝල් ඩිසයින් එක උනේ ෆ්ලිප්බෝඩ් කන්සෙප්ට් එකම තමයි. හැබැයි කන්ටෙන්ට් ලෝකල් කන්ටෙන්ට් කස්ටමයිස් ඇන්ඩ් පර්සනලයිස් කන්ටෙන්ට් තිබුණා. ඉතින් ඔය කම්පිටිෂන් එක මම ඇත්තටම මම විතරක් නෙවෙයි හැදුවේ ශමීර කියලා මගේ හොඳ යාළුවෙක් එක්ක තමයි අපි ප්‍රොඩක්ට් එක හැදුවේ. අපි ඒකත් එක්ක අපි ඒ ඉනිශියල් ඉන්ට්‍රස්ට එකත් එක්ක අපි ප්‍රොඩක්ට් එක කරගෙන ගියා. ඒ අතර තමයි අපිට මේ GPG Google Success Stories කම්පිටිෂන් එකට අපිට එන්ටර් වෙන්න පුළුවන් වුණේ. ඒකෙන් රටවල් මම හිතන්නේ මට දැන් නම් මතක නෑ අතට රටවල් 50ක් 60ක් වගේ ගාණක් එක කම්පීට් කළා. අපි ග්ලෝබල් විනර් වුණා. ඉතින් ඒකත් ඒ කම්පිටිෂන් එකේ ස්පෙෂල් දෙයක් වුණා. ඒ කම්පිටිෂන් මම මේ කියන අවස්ථාව වෙනකොට මේ කාලේ වෙනකොටත් මම ඩිසයින් පැත්තට ගිහිල්ලා නෑ ලොකුවට. හැබැයි ඒ ප්‍රොඩක්ට් එකත් එක්ක මට දැන් ඔය ඒ කම්පිටිෂන් එක වින් කිරීමත් එක්ක මට හම්බුණ අවස්ථාවක් Google ආයතන Google headquarters in San Francisco වල තියෙන Google headquarters එකට ෆ්ලයි කරන්න පුළුවන් වුණා Google I/O කම්පිටිෂන් එකට සහභාගී වෙන්න. ඉතින් ඕකට ගියාම මට එක අවස්ථාවකදී මට පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ ගොඩාක් වර්ක්ෂොප් එහෙම ගොඩාක් ඉවෙන්ට්ස් අපිට තිබුණා. ඒකේ එක ඉවෙන්ට් එකකදී මට තාම මතකේ තියෙනවා මගේ මේක තමයි අහා මොමන්ට් එක වෙන්නේ මම ඩිසයින් පැත්තට මම හිතන්නේ ට්‍රාන්සිෂන් වෙන්න. ඒකේ එක අවස්ථාවකදී අපිට තිබුණා ඩිසයින් Google එකේ වැඩ කරන ඩිසයිනර් කෙනෙක් එක්ක වැඩ කරලා අපේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් අපිට ප්‍රශ්න තියෙනවා මොන හරි ඒවා විසඳ ගන්න. ඉතින් ඒකෙදී මම මගේ ප්‍රොඩක්ට් එක මොගු රීඩර් කියන එක ඉන්ට්‍රොඩියුස් කරාම ඒ ඩිසයිනර් කරේ එයා එතන තිබ්බ පේපර් එකක් අරගෙන කලෆුල් පේපර්ස් ටිකක් අරගෙන පේපර් ප්‍රොටෝටයිප් එකක් හදුවා. මම බැලුවා මොකද්ද මේ පේපර් ප්‍රොටෝටයිප් කියන එක. මම දැන් එක්ස්පෙක්ට් කරේ දැන් අපි Google එකට ගිහිල්ලා Google එකේ වර්ක්ෂොප් එකක් කරනකොට අපි හිතුවේ අලුත්ම ඇඩ්වාන්ස් ටූල්ස් වලින් මේගොල්ලන් ඩිසයින් කරා එක දේවල් කියලා. හැබැයි ඒගොල්ලන් කරේ පේපර් එක ඇත්තටම කතුරක්වත් තිබුණේ නැහැ වෙලා අපි පේපර් එක ඉරලා පේපර් එකේ චූටි කෑලි අරගෙන අපි හැදුවා පොඩි ඇප් එකක්. හරිද? ඒ ඇප් එක හදද්දී ප්‍රොසෙස් එක මට තාම මතකයි. මම හිතන්නේ අපිට ඒ ඇප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ෂෙයා කරන්න පුළුවන් වෙයි. ඒ ඇප් එකේ ස්පෙෂල් ටික වෙන්නේ ඇප් එක හදද්දී අපි ගියා යූසර්ගේ ජර්නි එක through. යූසර් කොහොමද යූසර් කෙනෙක් මේ ඇප් එකට එන්නේ කොහොමද? යූසර්ගේ පේන් පොයින්ට්ස් මොනවද? යූසර් ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ මොන තැන්වලද? යූසර් හැපි වෙන්නේ මොන එයාගේ ඉමෝෂන්ස් ෆ්ලෝ වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම දේවල් හරි ලස්සනට ඒකෙදී අපිට කරන්න පුළුවන් වුණා රෙප්ලිකේට් කරන්න පුළුවන් වුණා ඒ ඇප් එක හදද්දී. ඉතින් ඔය වෙලාවේදී මට හිතුණා මෙන්න මේක තමයි මම කරන්න ඕන කියලා. මේක තමයි මගේ ඉන්ට්‍රස්ට්. මට ඒ වෙලාවේ එහෙම ලොකුවට තේරුණා නැහැ. හැබැයි මම හිතුණා මම මේකට ඉන්ට්‍රස්ටඩ් කියලා. මම ලංකාවට ඇවිල්ලත් අපි කරේ මුලින්ම කරේ අපි ඇප් එක ඩිසයින් කරා, රීඩිසයින් කරා. හැබැයි ඒ වගේම ඇප් එකෙත් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් අපිට දකින්න පුළුවන් වුණා. ඒක වයිරල් වෙලා ලොකුවට එහෙම ගියපු ඇප් එකක් නෙවෙයි. ඒ වුණාට අපිට තේරුණා ලොකු වෙනසක් දැනගන්න පුළුවන් වුණා මේ ඇප් එකේ. ඒකත් එක්ක අපි කම්පනයක අරගෙන ගියා වෙන ලෙවල් එකකට අපි ගින්චා ඒ ප්‍රොඩක්ට් එක වෙන මාකට්ස් වලටත් ඉන්ට්‍රොඩියුස් කරා. ඊටත් අමතරව අපි behind the scenes අපි තව ප්‍රොඩක්ට් ඒ කියන්නේ අපි සර්විස් කම්පනි එකක් විදිහට ප්‍රොඩක්ට්ස් වලට අමතරව සර්විස් කම්පනි එකක් විදිහට වෙන කම්පනීස් වලට වෙන ඒ ග්ලෝබල් ක්ලයන්ට්ස් වලට ඇප්ස් මොබයිල් ඇප්ස් වෙබ්සයිට් ඩිසයින් කරන කම්පනි එකක් වුණා. මුක්ති ඔය කාලේ මං හිතන්නේ ඔය 2014 2015 කියන කාලේ තමයි අර Google එක කියන එක ලංකාවේ ගොඩක් අර හෙනට ස්ටැබ්ලිෂ් වෙලා එන කාලේ සහ GBG Google Business Group ගන්න දන්න කට්ටිය එහෙම දන්නවා ඒ කාලේ තිබිච්ච ගෲප් එකක් ඔය entrepreneursලා Googlers ඔක්කොම ඇවිල්ලා හෙනට වැඩ ටිකක් ලංකාවේ දාපු කාලයක් සහ මට මතකයි Google entrepreneurship week හරි මොන හරි කියලා එකකුත් තිබ්බ කාලයක් ලංකාවට ගෙනල්ලා කරපුවා සහ අනිත් එක මට මතකයි මේ අර ස්පෙෂලි Google මම ඉන්න කාලෙත් හරියට ගොඩක් user experience කියන පැත්තට හෙනට රීසර්ච් කරපු කම්පනියක් තමයි මං හිතන්නේ දැනුත් රීසර්ච් කරනවා ඒගොල්ලන් සහ අනිත් එක ඒගොල්ලන් අර දැන් ඔය Android base කරලා මුලින්ම app එක හැදුවේ හදනකොට අර ඒගොල්ලන් අර අනිත් කටියත් ඔය share කරලා අර best practices දෙක දෙනවා මේ එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් නේ ඔය වැඩේ කරගෙන යන්න කියලා. අන්නේ ඒ වගේ ගොඩක් දේවල් කරපු
තැනත් තමයි Google. විමුක්තිගේ පළවෙනි වතාව නෙවෙයි මං හිතන්නේ US ගිහිල්ලා වැඩ දාන මේ මොකද මේ විමුක්ති කීප වතාවම මේ US ගිහිල්ලා වැඩ දාලා තිනවා අන්තිමට ඕල්මෝස්ට් ස්ටාර්ට්අප් එකක් වුණා සිලිකන් වැලි එකේ නේ මේ මතකද මේ ඒන්ජල් ඇක් එක හරහා ගිහිල්ලා මේ ඒකෙත් ෆන් ලර්නින්ග්ස් ටිකක් ගොඩක් තිබ්බා අනිත් එක Y Combinator Office Space ඔය කතන්දර ගොඩකුත් විමුක්ති මේම හිටියට ඉන්වෝල්ව් වෙලා තියෙනවා ඒ ලර්නිං ඇතරම හුඟක් වටන ලර්නිං එකක් මොකද ඒ කාලේ අපි සාමාන්‍ය ඉගැනේ මම හිතන්නේ ගොඩක් ක්‍රියා උපචුන්ටය මට හම්බුණා ඒ අර Google එකත් එක පටන්ගත්ත එකත් එක්ක වීස එකක් ලැබුණා ඒ වීස එකත් එක තවත් අප ඔපචුන්ටිස් වලින් අපිට දෙතුම් පාරක් ලංකා එලියට ගිහිල්ලා ඒ මාකට් වැඩ කරන්නේ කොහොමද ස්ටාර්ට්අප්ස් වැඩ කරන්නේ අපි එකතුල වැඩ කරා රවිහන්ස් වැටගේ පොත ඇත් එක අපි ප්‍රඩක්ටක් කරා හයිපෑශ් කියලා ඒකත් හොඳ මාකට් ට්‍රක්ෂණ එකක් ගන්න පුළුවන් වුණා US මාකට් එක ඉතින් අපිට පිච් කරා අපි ගලෝබල් ස්ටේජ් එක ඉති ඒ ලර්නිං ඇතරම ගොඩක් වටින ලර්නිං එකක් වුණා අපිට ඒ මහිතන ඒක රයාපචට ඉතින් ඒක ඉතින් මෙම අපි ට්‍රයි කරනකට තම ගොඩ මං හමදෙසම කියර ඇතම අපි තු දැන් මට කෙනෙක් හව මට කියන්න පුළන් ඔයම මෙහෙම කරොත් මෙහෙම වෙයි මෙහෙම කරොත් මෙහෙම කළ හැබයි ඊට වඩා අපිට හොඳම දේ තමයි ඔයාගේ පැශන් එක තියෙන දේ ඔයා කරගෙන යනකොට ඔයාට පාත්වේස් එනවා ඔය ගොඩාක් දේවල් කරගෙන ඉස්රට යනකොට පාත්වේස් කියන එක ඕන තරම් ඔපචටිස් ලෝක තියෙනවා ඒවට එක්ස්පලෝ කරන්න පුළුවන් හැබැයි එකමදේ කන්සිස්ටන් සියකකින් එක දිගට මොනහරි ට්‍රයිවට් කරන්න ඕ මං මේ විමුක්තිගේ කැමතිම මේ ගැන මේ බිහේවියගත් තමයි අර කොන්ස්ටන්ලි ට්‍රයි කරනවා මොන හරි දෙයක් කරලා ලැක් මං හිතන මේලා සිංගපොර ඉන්න කාලෙත් විමුක්තිය මං පර්සලි දන්නවා අපි හම්බෙලත් තියෙනවා අර විමුක්තිගේ මොකර එකක් ඇහුවත් විමුක්ති දන්නවා ඩෙප්ත කරම දන්නවා ළමයිගේ ප්‍රෑම්මයක් ගැනවත් විමුක්ති දන්නා එයින් ඩෙප් කෝමද ඒක විස්තර මහිතනේ තමම් මොකර ගැන දැනගන්න ඔන්නම් ඉන් ඩෙද් ගිල්ලා බලන එක හරි පට්න කියන එක මට කියන්න අවශ්‍යලා තිබ්බේ මේ දැන් මට මතක දැවල ඒන්ජල් හැගියන ඒන්ජල් හැගියට පස්සේ ඒක පලනිවතාවට ලංකාවෙන් ඒ රීප්‍රසන්ටේෂන්ය ගියේ ඒ ගලෝබල් කොම්පිටිෂන් එල පලිනිවතායෙන්ගේ ඉට පස්සේ මට ඒක ෆවන්ඩ සබීන් අලි එයා මට හම්බුණා මේ ඒක පාරක් ගැන කපුඩි කාලෙක් ඇමසන් එක මාත් එක් වැඩ කරනක මං හම්බුණ එතකොට ඇහවා ලංකාය කට්ටිය මට මතකයි මේ ගොලන් කොම්පිටිෂන් එක ඇවිලිටිය මොක දුනේ කියලව ප්‍රඩක්් එකට ඉපස්සේ ඔය දෙවල් ඉතින් මේ ගොඩක් කර විස්සරපි කතා කර මහිතන්නේ මේ වැදගත්ම දේ තම ලංකාවන්නකොට කිසි දෙයක් කර මේ ගැන හැම්මලේ මර ලංකාව ඇතුළට කොට්ටු නොවී එතනින් එහට බියොන්්ඩ එකට ගිහිල්ල කරන්නවනතික මංහිතන බල්ල කරානං ලැක් අපි අර මේ ශ්‍රී ලාංකික විදිහට මංහිතන මීට වඩ ගොඩක් තැන කර ගොඩක් වැඩදාන සෙට්ට ඉන්න ලංකාපුරා ලංකාඉන්න සෙට් ගොඩක් පිටට වැඩදාන සෙට්ටින්නවා දැන් මේ දැන් විමුක්ති වැඩ කරන්න දැ බුකින්.com එක හැම වගේ දන්න බුකින්.com කියන මොකක්ද කියන එක සහ ඒවයි කම්පනය කියල වැඩ කරන්න කියන ලොකු දෙයක් තමයි හරි දැන් විමුක්ති මේ අපි කතාව දැන් අපි කිව දැන්වා මට කිව දැන් කොමද වාට අඩිතාලම හම්බුණේ මේ කොමද අයිඩියකාවේ මේ ඔය UIUX පැත්තට මාරුවෙන්න සහ මුලින් අයිඩිය ඩිසයින් පැත්තර මාරුවෙන්න අයිඩිය එක කොහොම දාවේ කියන එකවා එක්ස්පලන් කර ගැන Google එකට ගිල්ලා මිනිහම දැක්කර පස්සවා මේ ඉන්ස්පයි වුනා කියලවා කිව්වා දැන් මෝගෝ එකෙන් පස්සේ ඔයා මූවෙනවා UIUX කන්සල්ටන් කෙනෙක් සහ ලීඩ් කෙනෙක් විදිහට සිංගපෝල්ට සිංගපෝල්ට මූනාට පස්සෙවා ඇතනින් එහාට මූ වෙනවා ඇම්ස්ටඩෑම්වල්ට නෙදලන්ස් වල ඇම්ස්ටෑම්වල්ට බුකින්.com එක පොඩක්් ඩිසයින කෙනෙක් විදිහට මම දැකල දින හරි ලස්සන පින්ටුවර හෙම දානවා විමුක්ති ගිහිල්ල ගලන්ට ගිහිල බාන පුලන් විමුතික ප්‍රෝෆයිල් එකෙත් beautiful country beautiful city beautiful office මේ as well so දැන් ඔන්ට්‍රපෙනෙක් කෙනෙක් ඉඳලා වගේ පැෂන් එක ෆලෝ කරන්න UIUX ඩිසයින කෙනෙක් සා පොඩක් ඩිසයින කෙනෙක් විදිර වා යන්න එම අඩිතාලම හැදෙනකොට ඔය කාලෙම තමයි ඔය ග්‍රෆික් ඩිසයින් එකින් කට්ටිය මූවවට්ටලා සහනිකම් වෙබ් ඩිසයින් එකින් කට්ටිය මූවවට්ටලා මේ UIUX කියෙන ෆිල්් එකට කට්ටිය බොඩ මාරුවෙන්ට ගත්තා
මේ පොඩ්ඩක් අපිට කිව්වනං විමුක්ති මොකක්ද UIUX කියල කියන්නේ කියලා කට්ටිට පොට දැනගන්න. ඔව් ඇත්තට මොක ඕක සාමාන්‍යෙන් ගොඩාක් අය අහන දෙයක් සහ ගොඩාක් අය කන්ෆියසන දෙයක් සහ හැබැයි මම හිතන විදිහට ඒක very basic දෙයක්. මොකද ඕක ටර්ම් දැන් අපි UIUX ප්‍රොඩක්ට් ඩිසයින් වගේ ටර්මිනොලොජි වලට අපි බය වෙන්නේ නැතුව ස්පෙෂලි මේ ජුනියර් ලෙවල් ඩිසයිනර් කෙනෙක් හරි එහෙම නැත්නම් ඒකට ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති කෙනෙක් නම් UI කියන්නේ user interface design එහෙම නැත්නම් UX කියන්නේ user experience design. හැබැයි මම ඕක සරලව එක්ස්ප්ලেইন කරන්න මෙහෙම මම අපි කියමු අපි උදාහරණයක් ගත්තොත් ප්ලේන් එකක් ගත්තොත් ප්ලේන් එකක අපි යන අපි ප්ලේන් ජර්නි එකක් එයා ට්‍රැවල් කෙනෙක් නම් ඔයා ප්ලේන් එක යන ජර්නි එකක් ගත්තොත් UI කියන්නේ UI එක කියන්නේ එයා ප්ලේන් එකේ තියෙන ඔයාට ඉන්ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් ඒකේ තියෙන කැබින් එක ඇතුළේදී ඔයාට ලැබෙන දේවල් ඊළඟට එහෙම නැත්නම් සීට් ක්වොලිටි එක සීට් කම්ෆර්ට් එක එයාප්ලේන් කැබින් එක ඇතුළේ තියෙන ලයිටිංగ్ ඒ වගේ දේවල් තමයි අපිට යූසර් ඉන්ටර්ෆේස් එක විදිහට දකින්න අපිට මොකද යූසර් කෙනෙක් ආවම ටක් ගාලා ඒ කෙනා දකින්නේ ඒ දේවල් තමයි ඊළඟට අපි ඒක යූසර් එක්ස්පීරියන්ස් එක ගත්තොත් UX කියන්නේ කොහොමද මේ ජර්නි එක ඕවරෝල් not just in flight experience ඕවරෝල් ජර්නි එක කොහොමද ඒ ඕවරෝල් ජර්නි එකේ ඔයා එයාපෝට් එකට ගියාම ඔයා එයාපෝට් එක ඇතුලේ නැවිගේට් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් එයාපෝට් එකෙන් ගේට් එකට යන්නේ කොහොමද? ඊළඟට ඒ යනකොට තියෙන බැරියර්ස් මොනවද? ඔයාට ඉමිග්‍රේෂන් ෆලෝ කරන්න ඕන. ඊළඟට පාස්පෝර්ට් කන්ට්‍රෝල් ඉමිග්‍රේෂන් එහෙම නැත්නම් සිකියුරිටි චෙකින් යන්න ඕන. ඒ වගේ ඒ ජර්නි එක through යද්දී ඔයාට හම්බෙන එක එක එක්ස්පීරියන්සස්. ඒකේ ක්වොලිටි එක, ඒකේ නැත්නම් ඒකේ කම්ෆර්ට් එක එහෙම නැත්නම් ඉන් ෆ්ලයිට් එකේ වුණා කොහොමද ටර්බියලන්ස් නැතුව ප්ලේන් එක යනවාද ඒ දේවල් තමයි සාමාන්‍ය අපි යූසර් එක්ස්පීරියන්ස් එක කියලා ගන්නෙ ඒවියේෂන් ඇනාලොජි ගත්තොත් ඕක ගොඩාක් අදාළ අනිත් පැතිවලට ගන්න පුළුවන් හැබැයි ඕක තමයි මම දකින්නට මගේ එක්ස්ප්ලනේෂන් එක සාමාන්‍ය විමුක්ති එයාපලේන් උදාහරණයකට ගන්න එක මේ හේතුවත් තමයි විමුක්ති බික් ෆෑන් කෙනෙක් එරෝපලේන් ල ගුලන්ට පොඩ බ්ලවෙලා පේන එරෝපලේන් පොඩි මොඩල් කීපයකුත් තියෙන පිටි පස්සේ විමුක්තිගේ මේ සහ විමුක්ති දැන් ඔය UIUX එක ගත්තොත් ලයි කර මංහිතන ගොඩක් කට්ටිය හෙම අහල තියෙනවා සහ ඔය ෆිල්ඩ එකට එන්න කමති කට්ටින්නවා සහ අනිත් එක තමයි සමර කට්ටිය UIUX කියලා ටයිටල් එක තිබ්බට මේ ඇත්තරම මොකක්ද වෙන්න කියන එක හරිරම දන්න හැ තැන් මංහිතන අපේ කොන්නසේෂන අප ගොඩක් ඩීබ්ඩයි කරන්න හද ඒ සම්බන්ධෙන් සහ දැන් තව ඒක ඉවෝල් වෙලා දැන් තව කොන්සෙප්ටක් ටයිටලක් ගත දයාගේ ටයිටලක් ගත පොඩක් ඩිසයිනින් කල තමයි පොඩක් ඩිසයින් කල තමයි තින්නේ සෝ UIUX පොඩක් ඩිසයින් අතර තිීමකක්ද වෙනස ඒකෙත් ඇත්තට හරි ඉන්ට්‍රස්ටිං වෙනසක් තියෙනවා දැන් අපි මම දැන් අපි යූසර් එක්ස්පීරියන්ස් ඩිසයින් UI ඩිසයින් ඕක ගොඩාක් වෙලාට මර්ජ් වෙච්ච ෆීල්ඩ් එකක්. ඉතින් UI UX ඩිසයින් ඒක ඔයා ඉන්නේ කම්පැනි එක අනුව ඒක යූස් කරන විදිහ ඔයාගේ රෙස්පොන්සිබිලිටිස් වෙනස් වෙනවා. හැබැයි මම නිකන් එක්ස්ප්ලනේෂන් එකක් විදිහට ගත්තොත් ප්‍රොඩක්ට් ඩිසයිනර් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් ඩිසයිනර් තමයි ප්‍රොඩක්ට් ඒ කියන්නේ ඒ ඔයා යූස් කරන IT මොකක් හරි සොලියුෂන් එකේ ප්‍රොඩක්ට් එකේ හරි බිස්නස් ඇස්පෙක්ට් එක එහෙම නැත්නම් ඉන්ජිනියරින් ඇස්පෙක්ට් එක පැත්තත් හිතලා යූසර් එක්ස්පීරියන්ස් එක බලන කෙනා. ඒ කියන්නේ අපි කියමු ඔයා මොනවා හරි ඇප් එකක් ඩිසයින් කරනවා නම් සරලව ගත්තොත් ඒකේ ඉන්ටර්ෆේස් එකට අමතරව ඔයා ඒකේ ඕවරෝල් නැවිගේෂන් එකටත් අමතරව ඒ කියන්නේ UX එකටත් අමතරව ඔයා හිතනවා මේ ඇප් එකෙන් කොහොමද මට බිස්නස් වැලියු එක මොනවද තියෙන්නේ මේකෙන් ගන්න පුළුවන් අවුට්පුට්ස් මොනවද මට මේ ප්‍රොඩක්ට් එක දැන් මට ඕනම විදියකට සාමාන්‍ය අපිට කෙනෙක් වුණාම අපිට හිතන්න පුළුවන් අපි ඉන්ට්‍රස්ටිං ඩිසයින් එකක් එහෙම නැත්නම් මයික්‍රෝ ඉන්ටරැක්ෂන් එකක් ඒ මොන හරි වගේ දෙයක් දැම්මම මේක අනිවාර්යයෙන් මිනිස්සු යූස් කරයි. හැබැයි අපිට ඒක feasible කරන්න පුළුවන්ද? අපි මේක හිතුවට ඉන්ජිනේර කෙනෙකුට මේක හදන්න පුළුවන්ද? ඔන්න ඕවරෝල් පික්චර් එක ගැන හිතන කෙනා තමයි අපි හිතන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ සාමාන්‍ය ප්‍රොඩක්ට් ඩිසයිනර් කියලා. ආයි මං එයාප්ලේන් ඇනාලොජිකට ගියොත් දැන් අපි මං කියවන UX UI කියන්නේ ගොඩක් වෙලාට පැසෙන්ජර්ගේ එක්ස්පීරියන්ස් එකනේ. කියන්නේ පැසෙන්ජර් ඉන් ෆ්ලයිට් ඇතුලේ එහෙම නැත්නම් එයාපෝට් එක ඇතුලේ තියෙන එක්ස්පීරියන්ස් එක. හැබැයි ප්‍රොඩක්ට් ඩිසයින් කියන්නේ ප්‍රොඩක්ට් ඩිසයිනර් කියන්නේ ගොඩක් වෙලාට එයා හිතනවා එයා ලයින් එකේ බිස්නස් මොඩල් එක. එහෙම නැත්නම් එයා ලයින් එක
ඉෆෙක්ටිව් විදිට රව් ප්ලෑන් කන එක පැසෙන්ජට ඉම්පෙක්් වෙනවා පැසෙන්ජට ඉම්පෙක්ට ඇත් තියෙනවා හැබැයි ඒ අතරම එය හිතන එක ඒකට අමතර එයාලයින් ස්ටාෆ් එයාලයින් පැසෙන්ජ බිස්නස් එක ඔය දේවල් රෙගුලේෂන්ස් ලීගල් ස්ටා් ඔය දේවල් ඔක්කොම හිතල කරන ගෙනතම ප්‍රඩක් ඩිසයිනක හැබැයි ඕක ලොකු කම්පනිවලට යන්න අපි ලාජ ඕගනිසේෂන් ගත්තම බුකින්.com වගේ අනිත් කම්පනිස් ගත්තත් ඕක තවත් ති නැරව ඩවන් වෙලා එක රෝල්සල්ට යන අප රිසර්ච වෙන කෙනෙක්කින්වා UX රයිට වෙන කෙනෙක් ලීගල් පැත්ත වෙන කෙනෙක් සමයිට ඩිසයින් ඔපරේෂන්ස් වෙන කෙනෙක්කින්වා උදාහරණයක් ගතු දැමං අයාපලින් ඒවේෂන් උදාහරණම ගත්තුතින් UI ඩිසයින ඒක සමහයට එයාලයින් ඇ් එක කලස් ටයිපෝග්‍රෆී ඩිසයින් පැටන්ස් ඒවා හිතනකොට UX ඩිසයින ඒක ඇ් එක නැවිගේෂන් කොච්චර ෆාස්ට් ලෝඩ් වෙනවාද මොනවගේ මයිපරින්ට රක්ෂස තියන්නේ ඒව ගෙන හිතනකොට ප්‍රඩක් ඩිසයින කෙන සමහට අප් එකට අදාර නැතු කෙනෙක් තන්න පුළුව එයා හිතනවා ලෙගරූම් එක 2 ඉංචස් අඩු කරන්න ලෙගරූම් අඩුකරෝති ඒක කොච්චර පැසෙන්ජට ඉම්පෙක්ටනද කොච්චර බිසක ඉම්පෙක්ටනද ඒ වගේ ඔය පැත්ත තමයි අපි සරලව ගත්තුත් නිකම් ප්‍රක්ටිකල් ධාරණය ගත්තුත් හිතන්නේ අපි ඕක අනිත් ඉන්ඩස්ට්‍රිස්වලට අදාළ වෙන ඕ මංහිතන් ලොකු පරාසයක් පොඩක් ඩිසයින් කියල කියන්නේ සහ අනිත්තක මේ UIUX කියලා කියන්නේ නිකං බට්න එකක් දාලා ඉන්ටවේසයක් ගහනක විතරන්න නෙමේ එතනින් එහාට ගොඩක් දෙවල් හිතන්න ඕන දැන් ගොඩක් උදාහරණයක් විතර ගත්තොත් තර කැනෙ හොඳ මුදාහරන් තමයි දැන් අපි ඕන පාච්චකන ඇප්පයකට පවා දැන් අර ගොඩක් යුසගේ පැත්තට මේක මිනිසු පාච බේසිකල ඕන ගොලන්ට යුසේජ වැඩි කරන්නන්නේ සායගොලන්ගේ අවසාන බිස්ට සබ්ජෙක්ටව එක මීට කරන්න තම පඩක්ට ගුණ දගලන් ඩිසයින් කරන්නේ තකොට ගොලන්ට අවශ්‍ය කොම මේ කාස්ටම කෙනෙක් ගෙනල්ල කස්ටමෝද එක්ස්පිරෙන්න්ස ඇදේලා අවසාන චෙකව් කරන තමයි මේ ඕකේ මූලිකමදේ වා වැඩ කරන්නේ ලොකු කම්පනය එක මංහිතන්න පොඩක් ඩිසයිනස් ලත් ඇති කිහිප දෙනෙක් just not just one person මේ ඉතින් කියන්නක බලන්න මේ එන්න ඩේන life of a product designer at booking.com මොන වගේද කියලා මේ කොහොද වැඩේ දවස පටන් ගන්නේ මොනවගේ දෙවල්දවා හැඳල් කරන්න කියලා කිවොත් බුකින්.com එක ඇතර කිවගේ නම්බ එකක් ගත්තු තර අපේ මහිතන් දැන්ට ඩිසයිනස්ලා ඕරෝල් ඩිසයින් ක්‍රා් එක ඩිසයින් පැත්ති ගත්තුත් අපියෝ මහිතන හාරසියකට වැඩියන්න වැඩ කරනවා දැන්ට බොකින්.com එක ඉතින් මම එක ඩිසයින කෙනෙක් විතර ඇතන ඉට අමතර මංක කලික වගේ ඩිසයින් ප්‍රඩක් ඩිසයින් රිසර්ච් රයිටං ඔය ක්‍රා් තුනේමයින්න ඩේන ලයි් of ඩිසයින බොකින්.com කියල ගත්තෝතින් අපි ගොඩක් අපි ඇතරම ඕන මද කම්පනි එකක් ඕනම අනිත් කම්පනිස් වගේ ඇම්ස්ටඩෑම්වල නිදලන්වල යුරෝපල තියෙන ගොඩක් කලට අපි work from home තමයි කරන්නේ හැබැයි සමහරලට සතිර දවස් දෙයක් විතර අපි ඔෆිස් එකට යනවා ඔෆිසෙට ගියත් නැතත් ගොඩක් වෙලාට මගේ day to day life එක වෙන්නේ පටන් ගන්න ඇත්තට collaboration වලින් කියන්නේ මම ටීම් එකකට එම්බෙඩ් වෙලා ඉන්නවා ඒ ටීම් එකේ අනිත් ස්ටේක්හෝල්ඩර්ස්ලා ප්‍රොඩක්ට් මැනේජර් ඉන්ජිනියර්ස්ලා රිසර්චර්ස්ලා ඒ කට්ටියත් එක්ක අපි ඩේලි කන්වර්සේෂන්ස් යනවා ඒගොල්ලන්ගේ කතා කරනවා කොහොමද අපි අපේ ප්‍රෝග්‍රස් එක මොනවද බ්ලොකර්ස් මොනවාද තියෙන්නේ ඒ දේවල් ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපි ගොඩක් වෙලාට කරන දෙයක් තමයි booking.com කිව්වම booking එක සාමාන්‍ය ඔයගොල්ලන් publicly available resources බලුවත් තියෙනවා booking.com එක මේ famous තමයි famous වෙලා තියෙන්නේ AB testing කියන එකට AB testing කියන්නේ අපි චූටි දේවල් අරගෙන අපි කියමු AB testing කියන්නේ මොනවා හරි version දෙකක් කියන්නේ එකක් අපි A කියලා හඳුනනවා අනිත් එක B කියලා හඳුනනවා මේ ඒ version දෙක අපි ටෙස් කරන ඇත්ත යසස් ලයික් එක සමහයට උදාහරණයක් ගත්තොත් බට්න එකක් තියෙනවා ඒ බට්න එක ටෙක්ස්ට එක කොපි එක බටන් කොපි ටැග එක සමහයට තියෙන පලම් අපිගේ උදාහරණයකට බයිනාව කිය එක තැනක තියෙන රිසර්ව් නාව කිය ඔය ඕක වචන දෙක ඔය සරල වචන දෙක හැබැයි ඔය දෙක අපි එක පාරට යසස් සෙට් දෙකට යස් කරන්න දීලා අපි මේෂය කරන එකගුලන්ගේ පොෆෝමන්ස් මං මේ සමහට අපිට පුළුවන්ගේ ආටිකල් එක වනත් ෂය කරන එක ආටිකල් එකක් තියෙනවා ඔය බොකින්.com කොමද එක්ස්පෙරිමෙන්ටේෂන් කියන ඕකට අපි කියන එක්ස්පෙරිමෙන්ට් කරන කියලා එක්ස්පෙරිමෙන්ටේෂන් කියන එක ගොඩක් ප්‍රමෝට් කරන්න ඇයි ප්‍රමෝට් කර හමකක් දෙක තින වාසි වගේ දේවල් ගැන කියන මං එච්චර දුරට යන්න ඇතුව මං කියන්න අපි එහෙම දෙයක් අපි ඒවගේ වර්ෂන් දෙකක් අපි
ටෙස් කරාම අපිට පුළුවන් මොන හරි අලුත් ෆීච එකක් එම නැත්නම් අලුත් දෙයක් ඉන්ට්‍රොඩියුස් කරනකොට අපි ඒක එකක් අපිට එක්සිස්ටිං ප්‍රොඩක්ට් එකට ඉම්පැක්ට් එකක් ලොකු ඉම්පැක්ට් එකක් නොවි අපිට අලුත් දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නෙගටිව් ඉම්පැක්ට් එකක් නොවි. එහෙම නැත්නම් අපි ඒක පොසිටිව් ඉම්පැක්ට් එකක් අපිට පුළුවන් කොච්චර වෙනසක් වුණාද. අපි උදාහරණයක් ගත්තොත් අර මං කලින් කිව්ව උදාහරණෙම ගත්තොත් බටන් ක්ලික් එකේ උදාහරණයක් ගත්තොත් මෙන්න මේ ටෙක්ස්ට් එක දැම්ම. එහෙම නැත්නම් රිසර්ව් now කියලා දැම්මම පර්චස් now කියලා එහෙම නැත්නම් pay now කියලා දානවන වෙනුවට රිසර්ව් now කියලා දැම්මම රිසර්ව් now and pay later කියලා අපි දැම්ම කියලා හිතන්නකෝ. එතකොට කොච්චර වෙනසක් කොච්චර ප්‍රමාණයක් අපේ රිසර්වේෂන්ස් වැඩි වෙනවද? ඒක කොච්චර ප්‍රමාණයකින් අපේ ඕවරෝල් පර්ෆෝමන්ස් වලට ඉම්පැක්ට් වෙනවද කියලා බලන්න පුළුවන් ප්ලට්ෆෝර්ම් එකක් තමයි ඕක. ඉතින් booking.com එකේ අපි හැමදාම කරන දෙයක් තමයි A/B testing. අපි දැන්ට ඕවරෝල් රනින් එක්ස්පෙරිමන්ට් සාමාන්‍ය 1000ක් විතර තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා booking.com එකට ගියාම දකින්න එකයි මම ගියාම දකින්න එකයි සමහර විට වෙනස්කම් තියෙන පුළුවන්. ඒක ගොඩාක් අනිත් කම්පැනිවලත් කරනවා. ඉතින් ඔය එක්ස්පෙරිමන්ට්ස් මැනේජ් කරන එක අපි ඇක්ටිව්ලි ඉන්වෝල්ව් කරනවා. ඊට අමතරව තව මේන් කරන දෙයක් තමයි අපි ඒකට කියන්නේ ගවර්නන්ස් කියලා. ගවර්නන්ස් කියන්නේ අපි කොහොමද දැන් මම සම්පූර්ණ ඇප් එකක් තනිකරම මම බලනවා. හැබැයි ඒ ඇප් එක ඒ කියන්නේ අපේ booking.com normal ඇප් එකට අමතරව අපි තව ඇප් එකක් තියෙනවා Pulse කියලා. ඒ ඇප් එක කරන්නේ යූස් කරන්නේ දැන්ට ලෝකෙ ඉන්න සාමාන්‍යයෙන් 2 මිලියන් විතර පාර්ට්නර්ස් ඉන්නවා. ඒ කියන්නේ හොටෙල් ඕනර්ස්ලා ඒගොල්ලන් යූස් කරන ඇප් එක තමයි. ඉතින් ඔය ඇප් එක මම ඔය ඇප් එක ඩිසයින් විදිහටින් මම ඉතින් ඔය ඇප් එකේ ඩිසයින් කරනවට අමතරව අපේ රෙස්පොන්සිබිලිටි එකක් තමයි අපි කොහොමද මේක අපේ ඩිසයින් ඩිසිෂන්ස් ගවර්න් කරන්නේ. ඒ කියන්නේ අපි ස්ටෑන්ඩඩ් විදියට බුකින් ඩිසයින් සිස්ටම් එකට අදාළ වෙන විදිහට හදන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි මොනවා හරි චේන්ජ් එකක් කරා නම් ඒක ඩොකියුමන්ට් කරන්නේ. එතකොට ඊළඟට එන ඩිසයිනර් කෙනෙකුට ඒක අපිට හොඳට හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන් ඊසිලි. ඊළඟට අපි නොලෙජ් ෂෙයා කරගන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් වලින් තමයි මගේ දවස ගෙවෙන්නේ. අලුතෙන්ම ප්‍රොඩක්ටයක් හදනවනං සහ අලුතෙන් මක් හරි අයිඩිය එක බ්‍රේන් ස්ටෝම් කරන වෙලා මොනවගේ ප්‍රොසෙස්යක්ද පලෝවෙන් ඒ වගේ ඇතර අපි අලුතෙන් මොනහරි ප්‍රඩක්් අයිඩියක් ඒ වගේ දෙවලුත් අපි ඉනෝවේශනල් ගොඩක් තැනදිල තියෙනවා. ඉති ඒ වගේ දේවල්ලද අපි ගොඩක්ම ටෙස්ටිං පේස් එකට අපි ප්‍රයටිකක් දෙන එකන අපි මොක උදාහරණයක දිර අපි දැන් ම ටූල් සෙට්ක් ගත්තොත් ම ෆිග්ම තමයි යස් කරන්න ෆිග්මයකින් යස් කළ ඩිසයින් එක හදනවා. ඉට පස්සේ ඩිසයින් එක සමහට එක ෆික්මයගේම පොටයිපයක් කන හමනත්තන් දැන් ඒයි ටූල්ස් අපිට ගොඩක් තින අපි ෆික්ම මේ හරි එමනත්තං කර්ස වින්ස වගේ දේවල් යස් කල අපිට පොටයිපයක් හදන පුළන් ඉස්සර ටඩයික්මට අර පේප පොරට පොටයිප් එකට වඩා හොඟක් හොඳ විදි ගන්න පුළුවන්. ඉතින් ඔය වැඩ කරන එකක්නේ වැඩ ලිස්ටික්යක් හදන්න පුළුවන්. ඉතින් ඒ පොටයිප් එකට අපිට පුළුවන් ඒ පොටයිප් එක අපි ඒක ටෙස් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒක ඇත්ත යසස් ලෙක් එම නැත්තං සින්තටික් යසස් ලයික එමත ඇත් ඉන්ටර්නල් යසස් ලයික අපිට පුළුවන් ඒ ප්‍රඩක්ට ටෙස් කරන්න. අපි ඒක ගොඩක් කලට ටෙස්ටිං කියලක මං ඉස්සලක වගේ AB ටෙස්ටිං නැත අපි ඕරෝල් යුසබිලිටි ටෙස්ටිං එම නැත්තං යස ටෙස්ටිං ඔය දෙක ගොඩක් වෙලාට අපි කරන මොකද ඒක එකක් අපි ස්ටන්ඩ් එක තියාගන්න එම නැත්තම් ප්‍රඩක්් අයිඩිය එක පැලිඩේට් කරන්න. මොකද අපිට අපි හැමතිස්සෙම අපේ ඕනම දෙයක් අපි මං කලින් පතාවගත් යුනිසිටික මේකදී මං කිවද තමයි අපි ඕනම දෙයක් කරන්නේ පටන්ගන්න හයිප දෙසිස එකයි. අප හිතනවා එන්න මෙහෙම කරොත් මෙන්න මේ චේන්ජ එක කරොත් මෙන්න මේක හරියි මේ චේන්ජ එක අපි කිය මෙ මේ බට්න එක මේ බටන් එක මේ කල කරොත් මෙ මේ වගේ පොෆෝමන්සයක් අපට බලාගන්න පුළුවන් එමනත්ත ලොකු ප්‍රඩක්් අයිඩියක් නම් අපේතමු මම හදන ඔන්න ට්‍රේන් ටයිම් ටේබල්ලක් ඔටෝමටික් ට්‍රේන් එක ත්‍රේ ලංකාවේ වගේ ට්‍රේන් එක ටයිම් ටේබල් එකත් එක මට ට්‍රේන් එක ෆලෝ කරන්න පුළුවන් ඇප් එකක් හදනවා. ඉතින් මම ඒ හැදුවම ම හිතන එක හදන්න කලින් ම හිතන මෙ මෙහෙම එකක් හැදුවත් මේ විදිර මිනිස් යස් කරයි මේක කියලා. ඉතින් ඒක අපිට කරන්න පුළුවන්ගේ හයිපතසිස් එක වැලිඩේට් කරන්න පුළුවන් දේ තමයි මං කිව්වේ අපි ටෙස් කරන්න. ඒ ටෙස් කරන්න ඇත්ත යසස් ලයික එහෙම නැත්නම් ඒක ඩිසයින් ක්‍රිටික් කරන අපි ඩිසයිනස් අනි ඩිසයිනස් ලයික වෙලා අපි කියනවා මේ වගේ මෙහෙම කරපු හොඳයි. හැබැයි මේ මීට වඩා මම හිතනවා මෙහෙම කරන්න හොඳයි. ඔය ටෙස්ටිං මෙකැනිසම් එක වෙනවා. ඉතින් දැන් අද කාලේ සාමාන්‍යයෙන් AI tools ඊළඟට තියෙන tools ප්‍රොටෝටයිපින් tools එක බලනකොට අපිට මේ process එක ගොඩක් පහසු වෙලා තියෙනවා.
ඉතින් ඔය ප්‍රොසෙස් එක තමයි ගොඩක් කලට අපි කරා. ඔය පොටටයිපය ඩිවලප් කරන මොනහරි සෙප්ටියක් තිනවද විමුක්ති දැන් වාකිව රීසර්ච්චක් මුලින්ම කරන්න ඕනේ හයිපොසෙසිස් වගේ බලන්න ඕනේ වගේ ඒවගේ මොක්කර ස්ටප් 1 ගල ගත්තිනවද මෙහෙමයි මම පර්සන්ල දකින විදිිය ඕකේ එකන අපිට තියරටිකල් ගත්තතින් අපිට ගොඩක් දෙව කතා කරන්න පුළුවන්ගේ හැබැයි මම පර්සල් දකින දේ තමයි අපි මොනවර දෙයක් කරනකොට අපි ගොඩාක් වෙලාට අපි ෆෝකස් කරන්න දෙයක් තමයි මමත් ඒක මනත් එකට ගිල්ටි සමහර වෙලාවට මම ප්‍රඩක්් එකට තමයි අපි ඉන්ට්‍රස් එක දෙන්න එක අප තන මෙ ඒක තමයි හරි මෙන මේ මෙහම අයිඩියගත් තිබෙන හරි එක අපි බයස්සෙන අපේ තියෙන අයිඩියකට තොට අප තන මෙ මේ වගේ අයිඩියකත් තිබන මෙහම දෙයක් තිබන හොඳයි හැබැයි හැබැයි අපි මොකක් දෙකට කියන්න හිතලම අපිට පුළුවන්නම් එහෙම හිතන්න ඇතු අපිට පුළුවන් ප්‍රොබ්ලම් එක හොයන් අපි මුලින්ම හිතන ප්‍රොබ්ලම් පලවිනිට අපි යස කවද ඒ යසට ති ප්‍රොබ්ලම් එක් නැත්තන් අපිට එයාට තින පේන් පොයිට් ප්‍රොබ්ලම් එකක් නොට සමහට චටි පොඩි පේන් පොයින්ටක් වෙන්න පුල ඒක මොකක් අනේ ප්‍රොබ්ලම් එකට තමයි සොලෝෂන හදන්න එතකොට ඒ ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරහම අපිට පුළුවන් අර ග්‍රවන්් හැමදේම හදාගෙන පොටයිප් එකට පොටයිප් එක අවශ්‍ය පොටයිප් එකින් වැලිඩේට් කරන්න අපි මෙන්න මේ ප්‍රොබ්ලම් එක තියෙන කෙනාට මේ සොලූෂන් එක දැම්මම බුලන් ඒක සොල් කරගන්න පුළුවන් එයාගේ කොයාට හොන් වාසියක් වෙන මතන් ය ඩිලයිටෆුල් එක්ස්පිරන්ස එකන යට කැමති එක්ස්පිරන්සයක් ලබෙනවා කියෙන ඉති ඕක තමයි ෆන්ඩමෙන්ටල් වෙන්නේ ප්‍රබ්ලම් එකට සොලූෂණයක් දෙන එක හැමදිස්සේ මොය මොනහරි දෙයක් ඇඩ් කරන ගොඩක් අය තව කරන දෙයක්ත්තම මට කතා කරනය නිතරම කියන දෙත්තමයි මෙමයි මෙමයි මෙම ප්‍රඩක්ටයක් මව හිතන් ඉන්නවා කියලා ඉට පස්සේ යා එකට ගොඩාක් දේවලු තැක්න දැමන් අපි ධාරණයම ගත්තොත් දැන් ට්‍රේන් උදාහරන කලින් ගත්තන ට්‍රේන් ටයිම් ටේබල් එක ෆලෝ කරන අපි ප්‍රබ්ලම් ගැන හිතන්න ය ට්‍රේන් අප ගැන හිතරකට අයක තිර තව පුළුවන් මට මේක ටක්සි බුක් කරන්න පුළුවන් ඊට පස්සේ මේක ටක්සි බුක් කරන අතර මට පුළුවන් එක චැට්ටින්ට පේසකුත් දාලා මගේ ලව් මොකක්දකට කියන්නලා දන්නයට මට මෙම ඉන්න තැන ලොකේෂණ එකත් ෂයා කරන්න යා කරන්න පුල හිතල ඉවරයි මුලින් අපි බැක් මයි හිතම ඉවර ඉට පස්සේ අපි ප්‍රොම්ප් කරන්න ගත අපි කෙලින්ම ඒයි පැත්තෙම ගත්ත අපි ප්‍රොම්ට කරනට ඔය කෝම දෙනවා ඊට පස්සේ අපි හිතනවා මේක නිකං මැක්සි ප්‍රඩක්් එකක් මේක හදන්න නම් මට මෙහම දේවල්ලන කියලා අන්තිමට ඉන්ට්‍රස්ට එකක් නැති වෙලාන හැබැ අපි හිතුවන ඇතර ප්‍රබ්ලම් එකමගත කියලා මෙන්න මේක ප්‍රබ්ලම් එක වෙන්නේ මම ට්‍රේන් එකක් පලව ම මේ දැන් හිතපු දෙයක් ම සමහට මේ කියනද සෙන්සක නැතිවෙන පුළුවන් හැබැයි අපිතු මගේ ප්‍රබ්ලම් එක වෙන මම ට්‍රේන් එක මට මිස් නොවෙන විදිට ට්‍රේන් එක ෆලෝ කරන්න පුළුවන් හද එතකට මගේ ප්‍රබ්ලම් එක වෙන්නේ මම ට්‍රේන් එක පලගන 530 තින ට්‍රේන් එක මර්ධානය යන ට්‍රේන් එක මෙන්න අපිකම බම්බල පිටි හරේදි මට නොටිෆිකේෂන් කෙන එක තමයි මට අවශ්‍ය කරන ප්‍රඩක්් එක ඇද මම මුලින් ප්‍රොටයිප් එක හදදි මම බලන්න ඕන අන්න ඒ පිස් එක හරියට හද මොකද මගේ ප්‍රබ්ලම් එක තුන අරක තර මම ඔය ප්‍රොටයිප් එක මට පුළුවන්නම් MVP එක එමනත්තම් මිනිමම්ම ඒ ප්‍රොබ්ලම් එක සොල් කරන්න අවශ්‍ය වෙන සොලූෂණ එක හදාගන්න පුළුවන්න ඊට පස්සේ අපිට පුළුවන් එක ස්කේල් කරලා ඊට පස්සේ තමයි ඇඩිෂනල් ෆීචර්ස් දාලා ඒ ඔක්කොම ඇඩිෂනල් තිංස් ඒවා ලොකුට අදාළ වෙන්න ඔයාගේ ෆස් පොටයිප් පොටයිප් එකින් අපි බොකින්ගේ කරත් එහෙමයි ප්‍රොටයිප් එකින් අපි හදන්නේ මිනිමම් විදියට අපිට මෙන්න මේ ප්‍රබ්ලම සොල් කරන්න පුළන් ප්‍රඩක්ටයක් හදන එක තම ඉම්පෝර්ටන් දෙවල් කීපයක් ගත් වගේ ටූල් චෙන්ෙක් ගැන පොඩ්ඩක්වා රිවිල් කර ෆිග්ම මේකයෝ ගැන කිව්වා කර්සෙක් ගැන කිව්වා සාමාන්‍යෙන් UIUX නත්තම් පොඩක් ඩිසයින කෙනෙක්ට යාගේ ටූල් සෙට්ටක මොනවාගේද ගැනෙ මොනවාගේ ඩේටුඩේ එකේ මොනාගේ ද ටූල්ස්ද පාච්චි කරන්නේ මොඩර්න් ඩේකේ මම දකින විදිට ෆිග්ම තමයි නම්බවන් ඩිසයින කෙනෙකවා ඩිසයින කෙනෙක් නයි ගැන UX කෙනක තනත් පොඩි ඩිබේට් එකක් තියෙනවා හැබැයි ඔයා පික්සල් පර්සන් කෙනෙක් හෙමතන් ඔයා කරන්න මූවින් පික්සල්ස් නං එතකොට ඔයා ෆිග්මා අන්ඩස්ටෑනික ආයි මම මේක ගොඩි කන්ට්‍රෝෂල් දෙයක් කියන හැබැයි වුණට මම දකින විදිට ඩිසයින කෙනෙක් නම් ඔයාගේ එක්ස්පටිස් ඩිසයින්න ඔයාගේ ෆිග්මා නොලෙජ් ෆිග්ම අන්ඩස්ටෑනික ඉම්පෝර්ට් මොකද ඔයාට අපි මෙන්ඩ්දේ මොනහරි ඒයිටල් එකක් දාලා ෆිග්මා හරි මනත්තන් කෙලින්ම ෆයිනල් ප්‍රඩක්ට ගත්ත
ඒ කස්ටමයිසේෂන් එහෙම නැත්නම් පර්සනලයිස් කරලා අපිට කරන්න පුළුවන් පොඩි පොඩි චේන්ජස් ඔයාලට කරගන්න පුළුවන් බේසික් අන්ඩර්ස්ටෑන්ඩින්గ్ එක වටිනවා end of the day මොන ලෙවල් එකේ හිටියත්. මොකද අපි මොනවා කරත් අපේ ඩිසයින් ප්‍රොසෙස් එක වෙන්නේ සාමාන්‍ය ඩිසයිනර් කෙනෙක් හදන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මම ආයෙත් ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්නේ. එයා ටයිපෝග්‍රැෆි එහෙම කලර්ස් ඒ ඔක්කොම ඩිසයිඩ් කරලා ඒ පොඩ තමයි හදන්නේ. හැබැයි දැන්ට තියෙන AI tools වලින් වෙන්නේ මැජිකලි එකපාරට wow එකක් එනවා. ඒකට අපි එන wow එක චුට්ට නැරෝ ඩවුන් කරලා ට්‍රිම් ඩවුන් කරලා ගන්න පුළුවන් ලෙවල් එකට අපිට හැදෙන ස්කිල් සෙට් එක හැදෙන්නේ Figma වලින්. ඒ නිසා කෙනෙක් අහන්න පුළුවන් දැන් අද කාලේ මොකටද මේ Google එකේ තියෙන ස්ටිච් කියලා එකක් අලුතෙන් ලොන්ච් කරා. ඒක ගොඩක් කල් එකක්. හැබැයි මේ ළඟදී තමයි ලොන්ච් කරේ. ඒ වගේ දේවල් තියෙද්දි අපිට Figma මොකටද ආයි අද කෙනෙක් කියනවා Figma ඉගෙනගෙන මොකටද වැඩක් නැහැ නේ කියලා. හැබැයි උනාට අර ෆන්ඩමෙන්ටල්ස් ඔයා කොහොමද කොම්පොනන්ට් එකක් වැඩ කරන්නේ කොම්පොනන්ට් රියුස් කරලා ඒකෙන් ඩිසයින් පැටර්න් හදලා ඒ ඩිසයින් පැටර්න් වලින් රියුසබල් විදිහට ප්‍රොටෝටයිප්ස් හදලා ඔන්න ওই දේවල් කරන අන්ඩර්ස්ටෑන්ඩින්గ్ එක හරි වැදගත් ස්ටිල් අද කාලේ වුණා. ඊළඟට තව ඉතින් අපි ඉන්ටර්නලි අපි යූස් කරන ටූල්ස් තියෙනවා ෆිග්ජෑම් එහෙම නැත්නම් මීරෝ ඒක බ්‍රේන්ස්ටෝමින් වලට අපි කට්ටිය එක්ක කොලැබරේටිව් වැඩ කරන්න අවශ්‍ය වෙන දේවල්. ඊට අමතරව ඒකත් අනිවාර්යෙන් ඉම්පෝර්ටන්ට් මේ කාලෙදී. ඔක්කොටම වඩා අමතරව දෙයක් තමයි අපි ඩොකියුමන්ටේෂන් පැත්ත. ඒ කියන්නේ අපි කොහොමද ඩොකියුමන්ට් කරන්න දෙයක් අපි ideas manage කරන්න documents manage කරන්නේ data analyze කරන්න ඔය වගේ දේවල් කරන්න documenting platform එක නම් ගොඩක් අයට access තියෙන එක දෙයක්. හැබැයි මේ හැම දෙයකම AI tools use වෙනවා දැන්. සහ මම කියන්නේ දැන් තමයි AI tools usage එක motivate කරනවා දැන් ඕනම company එක. ඒ කියන්නේ අපි හිතනවා ඉස්සර නම් දැන් මගේ වැඩේ මම AI tool වලින් කරන එක සමහරවිට නිකන් ඒක නිකන් illegal වගේ හිතෙන්න පුළුවන්. ඔයා මේක AI දාලා. හැබැයි නෑ ඒක AI use කරලා කරන එක තමයි expected outcome එක ඔයගොල්ලන්ගේ. මම දන්නේ මම ඒකේ philosophical පැත්තට යන්නේ නැහැ. ඒකේ කොහොමද ඒක හරිද වැරදිද අපි ඉස්සරහට ජොබ් නැති වෙයිද ඒ ගැන අපි ඔය ගැන පොඩක් අප ඩබල් ක්ලික් කලා බැලුවොත් විමුක්ති දැන් මේ ඇත්තරම මේ ඔය ඩිසයින් ප්‍රොසෙස් එකට දැන් AI ගොඩක් ඉන්වල් වෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් AI ඉන්වල් වෙන මොන වගේ පැතිවලට දැන් AI පාවිච්චි වෙන්නේ විමුක්ති? මෙහෙමයි අපි මම දකින දෙයක් තමයි දැන් අපි ඉස්සර ටූල් සෙට් එක දැන් ටූල් සෙට් එක ලොකු වෙනසක් තියෙනවානේ. එතකොට ඒ වෙනසත් එක්ක වෙච්ච දෙයක් තමයි ඉස්සර නම් අපි මොන හරි ඇප් එකක් හරි මොන හරි ඩිසයින් එකක් මොන හරි වෙබ්සයිට් එකක් හරි හදනවා නම් ගොඩක් වෙලාවට ඔයාට කියන්න පුළුවන් මේක ඩිසයිනර් කෙනෙක් එක්ක හදපුවද නැති එකක්ද කියලා. මොකද ඒ කියන්නේ ඉන්ජිනියර් කෙනෙක් විතරක් මම ඒ කියන්නේ එක එකනාගේ ස්කිල් සෙට් වෙනස්නේ. ඒකට හොඳට වැඩ කරන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඩිසයිනර් කෙනෙක් එක්ක හදපු එකක්ද නැද්ද කියන එක බලපු ගමන් අපිට කියන්න පුළුවන්. හැබැයි දැන් අද කාලේ AI tools ඒවත් එක්ක වෙලා තියෙන ඔය බා එක, ඒ කියන්නේ බේස් ලයින් එක උඩට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඩිසයිනර් කෙනෙක් වුණත් ඩිසයිනර් කෙනෙක් නොවුණත් ඇවරේජ් ලෙවල් ඩිසයිනර් කෙනෙක් හදන ලෙවල් එකක ප්‍රොඩක්ට් එකක් ඕනම කෙනෙකුට හදන්න පුළුවන් දැන් අද කාලේ. ඒ කියන්නේ සාමාන්‍ය කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන ඕනම කෙනෙකුට හදන්න පුළුවන් ප්‍රොඩක්ට් එක. එයාගේ සමහරට එයාට අපි කිව්ව ඔය එන්ජිනියර් කෙනෙක් නම් එහෙම තමයි ප්‍රොඩක්ට් මැනේජර් කෙනෙක් නම් ඔය එහෙම නැත්නම් කිසිම අදාළම නැති කෙනෙක්. සමහරට වෙනම ඉන්ඩස්ට්‍රි එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට කතා කරලා ඔයාට එහෙම නැත්නම් ටයිප් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් හදන විදිහේ යූසබල් ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා හිතනවා නම් දැන් අපි ඩිසයිනර් කෙනෙක් මේක බලන කට්ටිය ඩිසයිනර් කෙනෙක් විදිහට හිතනවා නම් මමත් බෙයා මිනිම කළා මමත් එනම් AI tools use කරලා හරි මගේ වැඩේ ලේසි කරගන්න හිතනවා නම් ඔයාගේ වැඩේ ඒක ඕකේ. හැබැයි එතනින් එහාට ඔයා ඉම්ප්‍රූව්මන්ට් එකක් නෑ. ඔයා ඩිසයිනර් කෙනෙක් වෙන්නේ නෑ. මම දකින විදිහට ඩිසයිනර් විතරක් නෙවෙයි, ප්‍රොඩක්ට් මැනේජර් නෙවෙයි, ඉන්ජිනියර් නෙවෙයි ඕනම ප්‍රොෆෙෂන් එකක වෙලා තියෙන්නේ ඔයාගේ අර ඩේ ටු ඩේ කරන බෝරින් ටාස්ක් එහෙම නැත්නම් රිපිටිටිව් ටාස්ක් ටික ඉක්මනට කරගන්න පුළුවන් chance එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි you are the still expert. ඔයා ඩිසයිනර් නම් ඔයාට ඉස්සර ඔයා මහන්සියලා පැය 3ක් විතර දාලා කරන වැඩේ දැන් විනාඩි 5න් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒත් අර පැය 3 දාන්න ඕන. මොකද ඔයාගේ අවුට්පුට් එක ඔයා ගන්න ඕනේ ඊට වඩා ඉස්සරට වඩා හොඳ ලෙවල් එකකට. හොඳ ලෙවල් එක. ඒක තමයි වැදගත්. ඉස්සර
සාමාන්‍යයෙන් මොනවා හරි ෆෝම් එකක් ටයිප් කරලා නිකන් බටන් එකක් දාලා මොනවා හරි පොඩි ඇප් එකක් හැදුවට වඩා අද කාලේ එන ඇප් සහ ඒ ඇප්ස් ඕගොල්ලන් බලනවා නම් ඔයාලට තේරෙයි හ්ම්. ඇප්ස් එක්ක මේ මිනිස්සුන්ට යූසර්ස්ලා එක්ස්පෝස්ඩ් ඔය හැමදේටම. එතකොට ඒගොල්ලන් හ්ම්. එක්ස්පෙක්ට් කරන්නේ බේසික් වර්ෂන් එකක් නෙවෙයි අද කාලේ. ඒ කියන්නේ මම ආයෙ කියන්නේ බේස් ලයින් එක උඩට ගිහිල්ලා තියෙන කියලා. එතකොට කෙනෙක් එක්ස්පෙක්ට් කරන්නේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේක මරු එකක්. මේකේ චූටි නිකන් චූටි සමහරවිට මයික්‍රෝ ඉන්ටරැක්ෂන් එකක්. එහෙම නැත්නම් ලස්සන කලර් පැලට් එක. එහෙම නැත්නම් ඒකේ වැඩ කරන ස්මූත් ට්‍රාන්සිෂන්ස් වැඩ කරන විදිය. මම ආයෙ කියන්නේ UI පැත්තට මම කියන්නේ. හැබැයි මේක අනිත් ඒවාට අදාළයි. ස්මූත් අපි කියමු සමහර ඇප්ස් තියෙනවා ඔයගොල්ලන් දන්නවා ඔයගොල්ලන්ට ඩේ ටු ඩේ යූස් වෙන ඇති. සමහර ඇප්ස් තියෙනවා ඒකේ මහා ලොකු වාව් එකක් ගන්න. ඒ වුණාට ඒකේ හ්ම්. යූස් කරද්දී හරිම ෂුවර් මට මේක කොන්ෆිඩන්ට්ලි මට යූස් කරන්න පුළුවන්. මොකද මම දන්නවා මේකේ මම ෆේල් වෙන්නේ නැහැ. මම ඩෙඩ් එන්ඩ්ස් නෑ මට ගිහිල්ලා. හ්ම්. මම වැරදුනත් මට රිවර්ට් බැක් වෙන්න පුළුවන්. ආයෙ ඉස්සරහට යන්න පුළුවන්. ඒ කම්ෆර්ටබිලිටි එක දෙන්න විදියට හදන්න ලොකු එෆර්ට් එකක් ඕන. හ්ම්. ඒක සමහරවිට ඔයාගේ පළවෙනි ප්‍රොම්ප්ට් එකෙන් ඔයාට එන්නේ නැහැ. ඉතින් එතකොට ඔයා හ්ම්. කරන්න ඕන ඒකට අවශ්‍ය කරන ඒ ගයිඩන්ස් එක දීලා ඔයා ඉගෙන ගත්ත දේවල් ඔයාගේ ප්‍රීවියස් එක්ස්පීරියන්ස් සාමාන්‍යයෙන් මගෙන් ගොඩක් වෙලාවට කෙනෙක් අහන දෙයක් තමයි දැන් මට ළමයෙක් ඉන්නවා අවුරුදු 5ක. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ෆියුචර් එක ගැන හිතනකොට අපි ගොඩක් වෙලාවට පේරන්ට්ස්ලා කතා කරනකොට කතා කරන දෙයක් තමයි අපි මොනවද අපේ ළමයින්ට කියලා දෙන්නේ. මොකද හ්ම්. ඒගොල්ලන්ට ඉස්සර කෝඩින් කියලා දෙන්න කිව්වා නැත්තම් එහෙම නැත්තම් දැන් මට ඉතින් මම පොඩි ටෙන්ඩන්සි එකක් තියෙනවා මම ඩිසයින් පැත්තේ ඒගොල්ලන්ට කියලා දෙනවද එහෙම නැත්තම් නොලෙජ් එක දෙනවද අපි මොනවා හරි දෙයක එක්ස්පර්ටීස් නොලෙජ් එක AI පැත්ත මැෂින් ලර්නින්గ్ එක ඒව තාම හ්ම්. කොහොමද ඒගොල්ලන්ට නෑ මම කියන්නේ ඒවද අපි උගන්වන්නේ කියලා අපි හිතනවා. හ්ම්. හැබැයි මම දකින දේ තමයි මම කියවපු දේවල් මම දකින දේවල් වලින් මම දැකන දේ තමයි අපි කෙනෙකුට අද කාලේ අපිට දෙන්න පුළුවන් නම් මෙන්න මේ තුන එකක් තමයි කියුරියොසිටි එක. හරිද මම මේ කියන්නේ ඩිසයිනර් කෙනෙක් විදියට අනිත් අයටත් මේක අදාළ වෙන්න පුළුවන්. හ්ම්. එකක් පළවෙනි එක තමයි කියුරියොසිටි එක. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම මේක මොකද වෙන්නේ? අපි ඩිසයිනර් කෙනෙක් විදියට අහනවා why? මොකද පේන් පොයින්ට් එක මේක හ්ම්. ආවේ ඇයි? එතකොට මෙහෙම මේකේ පර්ෆෝමන්ස් අඩු වුණේ ඇයි? ඔන්න ඔය දේ ඒ මයින්ඩ්සෙට් එක අපිට දෙන්න පුළුවන් එක පළවෙනි එක කියුරියොසිටි එක. දෙවෙනි එක ක්‍රියේටිවිටි එක. ක්‍රියේටිවිටි එක ආයි කියනකොට කෙනෙක් කියන්න පුළුවන් ක්‍රියේටිවිටි එක කොහොමද දෙන්නේ? ඉතින් ක්‍රියේටිවිටි එක අපිට බලෙන් දෙන්න බෑනේ ක්‍රියේටිවිටි එක තියෙන්න ඕන. ඔව්. හැබැයි මම දකින විදිහට ක්‍රියේටිවිටි එක ක්‍රියේටිවිටි එක කියන එක ඩෙෆිනිෂන් එක පොඩ්ඩක් වෙනස්. දැන් අපි ක්‍රියේටිවිටි කියන්නේ මම ඩ්‍රෝවිං එහෙම නැත්නම් කලර්ස් මගේ ඇහැ මගේ ටේස්ට් එක ඒ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මට ඒක සමහරවිට මම ක්‍රියේටිව් පර්සන් කෙනෙක් විදිහට මට ඩිසයිනර් කෙනෙක් විදිහට මට ඒක උපතින්ම ලැබිලා ඇති. මට ඒක හදන්න පුළුවන් ඇති. හැබැයි කෙනෙකුට සමහරවිට ඒක ක්‍රියේටිවිටි එක නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් ඔයාට පුළුවන් නම් ඔයාට හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියේටිව් දේවල් අඳුර ගන්න පුළුවන්කමක් තියෙන ටේස්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ක්‍රියේටිවිටි එකට ක්‍රියේටිව් දෙයක් ප්‍රොඩක්ට් ක්‍රියේටිව් දේවල් දැකලා මෙන්න මේ හ්ම්. වගේ දේවල් තමයි ට්‍රෙන්ඩින් වෙන්නේ. මේ වගේ දේවල් තමයි ක්‍රියේටිවිටි එක. ඔයාගේ ඔළුවේ තියෙනවා නම් මෙන්න මෙහෙම ක්‍රියේටිව් අයිඩියාස් එහෙම නැත්නම් ක්‍රියේටිවිටි එක අඳුර ගන්න ක්‍රියේටිව් දෙයක් හදන්න පුළුවන් ඒ මොකක්ද ඒකට කියන්නේ? ඒ ස්කිල් එක ස්කිල් එක. ඒක තමයි මම දකින විදිහට අද කාලේ ක්‍රියේටිවිටි එක කියන්නේ. මොකද හ්ම්. AI වුණත් AI ඕනම ටූල් එකකින් අපිට දැන් අපිට එනේබල් කරලා තියෙන්නේ ගොඩක් ඉක්මනට ගොඩක් වේරියේෂන්ස් අපිට හදන්න පුළුවන්. හැබැයි අපිට බැරි නම් තාමත් අපිට බැරි නම් මෙන්න මේක තමයි හොඳම දේ කියලා මේක තමයි හ්ම්. ඩිලයිට්ෆුල් එක්ස්පීරියන්ස් එක කියලා කියන්න අපිට තාම ඉතින් අපි ක්‍රියේටිවිටි කියන පැත්තෙන් අපි ඉස්සරහට ගිහලා නැහැ. හ්ම්. ඊළඟ එක තමයි kindness. curiosity creativity kindness කියන්නේ kindness කියන එක අපි සරල literal meaning එකෙන් ගත්තොත් kindness කියන්නේ අපි හැමෝටම එකම වැඩ කරද්දී ඒ kind වෙන එක ඔව්. විදිය. හැබැයි කරුණාවන්ත වෙන එකනේ. කරුණාවන්ත වෙන විදිය. ඉතින් ඒකේ UX පැත්තෙන් අපි ගත්තොත් ඔතන කියන්නේ kindness කියන්නේ empathy. කියන්නේ kindness කියන්නේ අපි කෙනෙකුට උදව් කරනවා ඒක විතරක් නෙවෙයි අපිට හ්ම්. පුළුවන් කොහොමද අපි දැනගන්නේ කෙනෙක්ගේ යූසර් එක්ස්පීරියන්ස් කෙනෙක් පිළිබඳ empathy කියන්නේ අපි ඒකනේ empathy කියන්නේ අනිත් හ්ම්. කෙනා අඳුරගන්න එක
මාරම ඉම්පෝර්ටන්ට් මේ ඒජ් එකේ. හ්ම්. ඒ ඒජ් එකේ අනිත් කෙනා එම්පති කියන දේ තමයි ඒ අයකට ලේසියෙන් රෙප්ලිකේට් කරන්න කරන්න අමාරු. බැරි එක. මිනිස් හියුමන් කනෙක්ෂන් අපි මිනිස්සු. ඒතර මිනිස්සු මනුස්සයෙකුට දැනෙන දේ තවත් ඒක දැනෙන්නේ මනුස්සයෙකුට විතරයි. ඒක රෙප්ලිකේට් ඒ කියන්නේ ඒක සිමියුලේට් කරන්න පුළුවන්. හැබැයි ඒක හ්ම්. හරීම දේ නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හ්ම්. මේ එම්පති ඊළඟට ක්‍රියේටිවිටි, කියුරියොසිටි ඔන්න ඔය තුන අපිට පුළුවන් නම් අපි අපේ ටූල් කිට් එකට ගන්න. අර හ්ම්. ටූල් වලට අමතරව ඕක තමයි මම හිතන්නේ සර්වයිවල් මෙතඩ් එක අපි කියන්නේ. මම මේ හොඳ උදාහරණයක් තමයි මේ සිංගපෝවල ඉන්නකොට Google ඔෆිස්සේ මම දැකලා තියෙන දෙයක් තමයි හැම Google ඔෆිස් එක ගාවම කියන්නේ මේ ඩොර ගාම පොඩි මේ පොඩි ලෙග්ජයක් වගේ ගහලා තිබ්බා. කිසි අයිඩියාවක් තිබ්බේ නැහැ මේ ඇයි මේ මෙහෙම මේ පොඩි ලෙග්ජයක් ගහලා තින්නේ කියලා. ඒකට හේතුව දැන් කියමු කවුරු හරි උණු වතුර කෝප්පයක් නැත්නම් උණු දෙයක් අරන් එනවා. දැන් එනකොට මේ මනුස්සයාට තනියෙන් දොර අරගන්න බෑනේ. ඒක නිසා දොර ගාම පොඩි ලෙග්ජයක් ගහලා තින ඒක උඩ අර කෝප්පි තියලා යන්න. අර ඒ වගේ එන විදි එනකොට අර මනුස්සයාට පුදුම සතුටක් හිතෙනවානේ. මෙහෙම කරා නම් මේ කියන එක. මං හිතන්නේ ඒ වගේ දේවල් රීප්ලේස් කරන්න අමාරුයි. කවුරු හරි UI UX පැත්තට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කාලේ. තව ස්කිල් සෙට් තියෙනවද එයා ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්, එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඉතින් පොඩි ගයිඩන්ස් එකක් දුන්නොත් කොහොමද මේ ඔය ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නේ කියලා? ඔව් ඒකේ ඇත්තටම මෙහෙමයි UX පැත්තේවා කිව්වාගේ ඇත්තටම ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා තාමත්. ඒකේ ප්‍රධානම හේතුව තමයි අපි කොච්චර ලෝකේ ෆාස්ට් ගියත් මම දකින දෙයක් තමයි ප්‍රොසෙසස් ඊළඟට ඔය මිනිස්සු ගොඩාක් කාලයක් තිස්සේ පුරුදු වෙන දේවල් හැබිට්ස් වගේ දේවල් වෙනස් වෙන කල් යනවා. හරිද? ඒ නිසා දැන් කම්පනීස් වල එකපාරට ඔක්කොම නවත්තලා අන්දැන් අපි ඩිසයිනර්ස්ලා හයර් කරන්නේ නැහැ. අපිට ඩිසයිනර්ස්ලා ඕනේ නැහැ. එහෙම කියලා එකක් නැහැ. ගොඩාක් තැන්වල හයර් කරනවා. ගොඩාක් තැන්වල ඩිසයින් ක්‍රාෆ්ට් එක පොඩි වෙනස්කම් වෙනවා. හැබැයි උනාට තාම ඔපචුනිටිස් තියෙන නිසා මම හිතන්නේ මේ වෙලාවේ පැනික් වෙලා එකපාරට ඔයගොල්ලන්ගේ ඉන්න ඉන්ට්‍රස්ට් එක තියෙන එක චේන්ජ් කරන්නවත් එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් එකේ අතල දාලා වෙන මොන හරි කරන්නවත් එහෙම අවශ්‍යයි කියලා මේ වෙලාවේ ඉතින් ඒක තමයි පළවෙනි ඇඩ්වයිස් එක. දෙවෙනි එක තමයි ඕගොල්ලන්ට UX ඩිසයිනර් කෙනෙක් වුණත් වෙන ප්‍රොෆෙෂන් එකකට ගියත් මොන දේ කරත් මේ වෙලාවේ අපි ඔපචුනිටිස් තියෙන්නේ මම දකින විදිහට ඔයාට මොන හරි රියල් ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ මොන හරි මිනිස්සුන්ට බර්නින් ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මොන විදිහකින් හරි ඩිසයිනර් කෙනෙක් විදිහට හරි ප්‍රොඩක්ට් මැනේජර් කෙනෙක් විදිහට හරි ඉන්ජිනියර් කෙනෙක් විදිහට හරි ඒ අර මෙසි වර්ල්ඩ් එකේ තියෙන රියල් බිස්නස් ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරලා ඒකෙන් එක්කෝ ඒක බිස්නස් ඔපචුනිටි එකක් ගන්න එක්ක නැත්නම් ඒකේ සමාජයට දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා ඒ අවස්ථාව ගන්න. මොකද ඒකත් එක්ක ඔයාලට එන එක්ස්පෝෂර් එක ඒ එක්ස්පීරියන්ස් එක මාර වටිනවා ඉස්සරහට ස්පෙෂලි යං ඒජ් එකේදී මම හිතනවා මම කරෙත් ඒක මට ඒක නැචරලි මම ඒක කරේ ඒ වුණාට මට හිතෙනවා ඒක තමයි මොකද අපේ බ්‍රේන් එක එහෙම නැත්නම් අපි අපේ මොනවද ඒකට කියන්නේ අපි වැඩ කරන දේවල් ඒ දේවල් ෆයින් ටියුන් වෙන්නේ එහෙම නැත්නම් ෂාප් වෙන්නේ අපි දේවල් කරනකොට තමයි ෆේලියර්ස් අඳුරගෙන අපිට බ්ලයින්ඩ් ස්පොට් අඳුරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. දෙවැනි එක තමයි ඉම්පෝර්ටන්ට් දේ මේක මම ගොඩක් කරලා ලංකාවට තමයි අත්‍තරම ටාගට් කරන්නේ ලංකාවට කියන දෙයක් තමයි අපි සාමාන්‍ය ටිකක් දකින විදිහට මේ සමහර අවුට්ලයර්ස් ඇරුණම ගොඩාක් අය ගොඩාක් පිරිස ස්පෙෂලි ඉවන් වෙන රටවල් වලට මූව් වෙච්ච අය වුණත් අපි ටිකක් පොඩ්ඩක් මොකක්ද ඒකට කියන්නේ අපි බයයි හැංගිලා ඉන්න වගේ තමයි බලන්නේ පොඩ්ඩක් මේ බැක් සීට් එකක් ගන්නනේ බැක් සීට් එකක් ගන්න. ඔයාටත් හොඳට තේරෙලා ඇති ඒක. ඉතින් ඔන්න ඕකට ප්‍රධාන දෙයක් තමයි අපි try කරන්නේ අපේ දේවල් communicate කරන්න. අපි මොන හරි දෙයක් ඉගෙන ගත්තම අපි ඒක share කරන්න අනිත් කට්ටියට. එහෙම නැත්නම් අපි අපේ point of view එකක් තියෙනවා අපි ඒකට against කතා කරන්න කෙනෙකුට. එහෙම නැත්නම් අපි ඊට වඩා දෙයක් මොන හරි ප්‍රශ්නයක් දකිනවා නම් ඒක improve කරන්න මෙහෙම කරන්න හොඳයි කියලා කියන්න පෙළඹෙනවාද? කිව්වොත් දෙයක් කරා එච්චරයි අපි වැඩේ කරා එච්චරයි. එහෙම නැතුව අපිට පුළුවන් නම් ස්පෙෂල් ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාට පුළුවන් නම් ඒ වගේ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගෙන ඔයාට පුළුවන් නම් ඔයා කන්වින්ස් කරන්න කෙනෙක්ව ඒක ඔයාගේ දොරවල් අරින යතුරක් වෙනවා අනිවාර්යයි. ඉතින් ඔව් මම හිතන්නේ ඒක තමයි. ඔය දේවල් තුන තමයි මට කියන්න තියෙන්නේ. ඔයා මේ වෙලාවේ ඔයා හිතනවා නම් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ එහෙම නැත්නම් මේ ඉස්සරහා මේ පැත්තේ ෆලෝ කරන්නේ ස්ටිල් ඔයා හිතනවා නම්
මේක තමයි හොඳම අයිඩියා එක. විමුක්තිවා කට්ටියව මෙන්ට කරනවත් එක්ක මේ ADP ලිස්ට එකත් හරහා මේ දැන්වාගේ සාමාන්‍ය මෙන්ටිස්ලට ඔයා දෙන ඇඩ්ඩයිසමවත්ද දැන් සාමාන්‍යෙන් බලන්න කියල කියනවද මේ කැන ටූල් පැත්තක් මුලින්ම බලන්න කියනවද නැත්තන් කොමද එක්ස්පෝෂක් ගන්න කට්ටිය මෙහෙම මෙන්ට කරනකට ඇතරම එක මම මේ පියෝලි මගේ මේ ෆ්‍රී of චාර්ජ් පැෂන් එක නිසා මම කරන දෙයක් ඒක මේ එකට ම කිසිම චාර්ජ් එකක් ගන්නතුම කරන දෙයක් මගේ කැමැත්ත නිසා ඉතින් මම ඒකෙදි එක ඇතර වෙන්න ADP ලිස්ට වගේ පලට්ෆෝර්ම් වල තියෙන එක වනුන්වන් කරන සේෂ එතකොට ඔයා මගේ ටයිම එක බොක් කරලා ඔයා විල්ලයි කෝල් එකට අපි කතා කරනවාගේ ප්‍රොබ්ලම වද වගේ සිටුවේෂන් එකත් එක් අපි පුඩි වෙලා අරගෙන කතා කරන්න ඒකෙදී මට මෙ මෙහෙමයි ඒගලට දෙන ඇඩවයිසක් කියලා හටම කියන්න බැරි මොකද ඒක ඩිපෙන්් වෙනවා එකක්නාගේ නයින්න ජර්නිය එකක්නය විල්ලින්න තැනත් එක එකනගේ පා එකලා එක්ස්පෙක්ටේෂන් එක හැබැයි මම එකක් කිය මම පලවෙනි දේ කියන්නේ ඔයා ස්පෙශලි අද අපේ කාලය මේ වගේ දේවල් තිබුන්නෑ එකක් ඔගලන්ට දැන් අද කාලි පුළුවන් ඔයාගේ පර්සනලයිස් ඔපිනියන්ස් ගන්න වාට දේවල් ගඩක් කරන්න පුළුවන් එකක් පලවෙනික LLM පලටෆෝර්ම් ජමිනයි ජපිට වගේ දේවල් වලින් වාට කරිය ගයිඩන්සයක් ගන්න පුළන් ඇටලිස් ෆද ෆස්ට මේ ෆස් ඉනිශල් ලෙවල් එකට එතකොට ඒ ඉනිශල් අන්ඩස්ටෑනික් ගන්න ඊට පස්සේ ඒඩි ලිස් හරි ලිින්ඩින් හරි පලටෆෝර්ම් එකට ගිල්ල ඒක ඉන්නවා හිතනනම් මෙ මේ මාකට් එකේවා ස්පෙසිෆික් ඉන්ඩස්ට්‍රිය එකේ උඩට ගිය එක් ලංකාවකන ලංකාව නික ගොඩක් කලා උදව කරන චාසක වැඩි ඒවගේ කෙනෙක්වාගේ ඒකුලන්ට කතා කල වනවන් කෝල්ල එක ගොඩක් කලට කෙනෙ එකමැති වෙන්න 30 මිනිස් වන්නාවට ඔයා අර ප්‍රිපයා වෙච්ච කටෙන්් එක ෂය කරන්න ඇතක තුකට ගොඩක් කතා කල ඒගුලන් එක්ස්පිරසල දෙයක් ගන්න ඒක ගොඩක් ඉම්පෝර්ටන් ස්පෙශලි ඔගුලන් එකක් පලවෙනික කරියක ට්‍රන්සිෂන් වෙනවන එනත ජොබ්ස් හොයනවනම් මාකට්ක වාට මාකට ස්පෙශලි දැන් අපිට කොයි වෙලාවකත් අපිට හැමදේමිගෙන ගන්න බෑනි එක පාට කියවලවත් මොන ඉතින් කෙනෙක් මිනිස්සුම් හිවමට හමන් කනෙක්ෂණ එකෙතම ගොඩක් දෙවල අපට ලැබෙන්නේ ඉතින් ඔය දේවල් අපට කරන්න පුළුවන් මට සරට යන්න පුළුවන් ඔගලන් කරිය UIUXේ ගත්තත් මොනවගේද පාත්වේසියෙන්නේ මෙහෙම මම එකන ම ලොකු ලාස් කියල එක මල්ටේශල් කම්පනිසල් වැඩකලති බොකින්.com විතරයි නිසාම ඒක එක්සාම්පලකින් කියන්න අපේ ක්‍රාෆ් එක ඩිසයින් ක්‍රාෆ් එක සයිට්සොල්ට යන එකමද මම ඉන්න ඩිසයින් රිසර්ච් කියලනවා ඩිසයින් රිසර්ච ඉළඟට UX රයිට UX ඔපරේෂන්ස් ඒ පැත් තුර මට අනි දෙවල්මන් ලොකුවට අයි අන්ඩස්ටෑනි කරන්න ම හැබයි ඩිසයින කෙනෙ වා ඩිසයින කෙන රෝල කෙනගෙන අපි දැන් අද කතා කරපු දෙවලට ඉන්ට්‍රස්ටිං කියන මත ඉඳගෙන ඒ රෝල් එක මම එක්ස්පලේන් කරවතින් සාමාන්‍යෙන් ජනිය ඩිසයින කෙනෙක් චොයින්නවා ඩිසයින සීනිය ඩිසයින ඊළඟට ලී ඩිසයින කෙනෙක් වෙන්න පුළුවන් ලී ඩිසයින කියන්නේ ඔයා එක ටීම එකක් නෙේ මල්ටිපල් ටීම් සමයි පලට්ෆෝම් එක තනි ඩිසයින කෙනෙක් විදිරන්න පුළුවන් ලී ඩිසයිනගෙන් පස්සේ ඔයාට යන්න පුළුවන් ප්‍රින්සිපල් ඩිසයින ඊළඟ ඩිසයින් ඩිරෙක්ට ඔය ඕක තම පාත්තේ එක ඩිසයින් ඩිරෙක්ට කියන ඩිරෙක්ටස් ලත් අපේ ඇත්තට කීප දෙනෙකින්නවා හැබැයි ඕක තම සාමාන්‍ය ජෙනරල් කම්පනය එක පාත්තයක ඉට අමතර ඔයාට පුළුවන් දැන් ඩිසයින කියන ක්‍රාප් එක ඉඳගෙන අනි පැතරනක පිපල් මනජන් පැත්තර යන්න පුළුවන් ඩිසයින ඩිසයින් මනේජ එතකොට වා කරන්න ක්‍රාෆ් එක පැත්‍රිකෙනවා ඔයා ටූල්ස් වගේ ටූල්සිංවා ඩිසයින් සදන්න ඔයා පොටටයිප් සදන්න ඒව කරන්න හැ ඔයා කරන්න ඩිසයිනස්වා මනේජ් කරන එක තුොට ඩිසයින් මනේජ සීන ඩිසයින් මනේජ ඒ පාත්තක උඩට යන්න පුළ ඔය පාත්තේස් දෙක තමයි දැන්ට ඩිසයින් ක්‍රාප් එක තියෙන්නේ ඒකෙතින් අපිට සාමාන්‍යෙන් හොඳ අවුරදු දෙක තුනක එක්ස්පිරන්ස එකකින් ජනික පටන් ගන්න පුළුවන් ඉට පස්සේ උඩටම යන්න පුළුවන් ඉසිලි every 2-3 years මහිතන පොට රීසර්ච්චක් කට්ටි කල්ල බැලුවනං පොඩි කම්පනිවල කොයි විදිහට ලොකු කම්පනිවල කොහොමද කියන එක දැන්වා බුකින්.කම්ගේ ලොකු කම්පනී වැඩ කරනකොට වාට මුලින්ම අඩිතාලමවාට හම්බුණ මුලින්මවා වැඩටිකක් පෙන්නලා තමයිට පස් තමයි ඔය ස්කිප් ලොකු ජම්පයක් දැම් මේ නෙදලන්සල්ට
from Singapore to Netherlands ලොකු ජම්පයක් වා දැම්ම booking.com එකට. Before we let you go, any parting thoughts, මොනහරි දෙයක් නිකන් words of wisdom වගේ මොකක් හරි දෙයක් තියෙනවද අපේ viewers ලට share කරන්න? ඉම්පෝර්ට්ම දෙයක් මම කැමති කියන්න එකන ඔයගොල්ලන් සාමාන්‍යයෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න හරිය මොන හරි දෙයක් ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න කෙනෙකුට මම දකින දෙයක් තමයි ඔයගලන්ට ඕනම කියන්නේ ඕනම ටයිඩල් වේව් එකක් ජයගෙන යන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ පැෂන් එක ෆලෝ කරනවා. මුලින් ඔයාගේ පැෂන් එක අඳුරගන්න. ඒ කියන්නේ ඔයා කැමති ඔයාට එපා වෙන්නේ නැතුව ඔයාට ඕන වෙලාවක ඕන රැයක් නිදි මරාගෙන කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියන එක අඳුරගන්න. ඒක සමහරට එකක් වෙන්න පුළුවන්, ඒක වැඩ දෙකක් තුනක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් හරි අඩුම ගන්න අඳුරගන්න. ඒ කියන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ. ඔයාගේ පැෂන් එක මොකක්ද? එතකොට ඔයාට පුළුවන් ඒක වටේ ඔයාට ඔයාගේ ස්කිල් සෙට් එක ඔයාගේ ලර්නින් ඔයාගේ එක්ස්පීරියන්ස් ග්‍රෝ කරගන්න දේවල් හදාගන්න පුළුවන්. ඒක ස්පෙෂලි ඔයා යන් ජෙනරේෂන් එකේ කෙනෙක් නම් ඔයාගේ දැන්ට early stage career එකේ early stage ඉන්න කෙනෙක් නම් ඔයාට ඒක ඉම්පෝර්ටන්ට් වෙයි. මොකද කෙනෙක් හිතන්න පුළුවන් මම මොකද්ද කරන්නේ? මට ඊයේ අතර එක්සෑම් මේකෙන් පස්සේ දෙතුන් දෙනෙක් කතා කරා. ඒතර ඒගොල්ලන් කතා කරා මම මොකද්ද කරන්නේ? මම මේකට කැමතියි, මම මේකත් කැමතියි, මොකද්ද මම කරන්නේ? ඊළඟට මට හිතනවා මේක හැබැයි කරාන හොඳ ඔපචුනිටිස් තියෙන පුළුවන් ලංකාවේ හොඳට සැලරි සම්බෙන්න පුළුවන්. හැබැයි මම දකින විදිහට ඕනම දෙයක ඔයාට එක්ස්පර්ට් වෙන්න පුළුවන්. එක්ස්පර්ට් වුණාන් පස්සේ if you are the only one in the world who is doing that, then you are the expert and you will earn that title. ඒ කියන්නේ ඔයාට ඒකත් එක්ක ඔයාට පුළුවන් හොඳ ඉන්කම් එකක් ගන්න. ඉන්කම් එක, ෆේම් එක, එක්ස්පීරියන්සස් ඒ හැමදේම ගන්න පුළුවන්. හැබැයි ඒ ෆේම් එක වදේ ඉන්කම් එකවත් හිතාගෙනවා ගියෝතින් ඔයාට යන ගමන අමාරු යන ගමන දුෂ්කරයි. මොකද යන ගමන මොකද ඔයා ඉන්ට්‍රස්ට් එකෙන් නෙවෙයි නේද ඔයා යන්නේ එතකොට මේ අර ෆේම් එක බලාගෙන ෆේම් එක බලාගෙන යන්නේ. ඉතින් ඔයා ඉන්ට්‍රස්ට් පාත් එකේ ගියොත් දැන් ඔයා වුණ තරම් දැකලාදී ඔය ඒවියේෂන් වෙන්න පුළුවන්, ට්‍රැවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ ගන්න මගේ උදාහරණය. හැබැයි එක එක අයට එක එක දේවල් තියෙනවා. ඒ දේවල් ෆලෝ කරගෙන ගියොත් ඔයා කොයි වෙලෙත් හිතන්නේ හැමතිස්සෙම කොයි වෙලෙත් නාන වෙලාවෙදිද කන වෙලාවෙද හැමතිස්සෙම හිතන්නේ ඒ දේ. එතකොට ඒ දේ ඔයාගේ ජීවිකාව කරගත්ත. ඒ දේ වාගේ ඉන්කම් සෝස් එක කරගත්තොත් ඔයාට ලොකු පාත්යකට යන්න ඉස්සරහට යන්න. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ මම කියන්නේ මේ වෙලාවේදී ඔයාගේ පැෂන් එක අඳුරගන්න ඒකත් එක වැඩක්. ටූල්ස් එක ඕන තරම් ටූල්ස් ඔයාට අවශ්‍ය කරන ෆැසිලිටිස්, නොලෙජ් හැමදේම දැන් අද කාලේ easily available තියෙනවා. පැෂන් එක කරගන්න. Awesome. Thank you very much විමුක්ති entrepreneur කෙනෙක් ඉඳලා සහ ලංකාවේ ගොඩක් වැඩ දාලා දැන් පිටරට ඇම්ස්ටර්ඩෑම් වලට ගිහිල්ලා සහ හෙත් ගොඩක් ලොකු දේවල් කරන විමුක්ති අද අපිත් එක්ක ජොයින් වුණේ. මම හිතනවා viewers ලා ඔයගලන්ට මේක ලොකු උදාහරණයක් සහ ඒ වගේම අත්දැසිල්ලක් වෙයි කියලා මේ අපි මේ ගෙනව වීඩියෝ සීරීස් එක ඔයගලන් කැමති දේවල් තිබ්බනම් ඔයගලන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. සහ ඊගා එපිසෝඩ් එක අපි විමුක්ති ඉන්වයිට් කළ කතා කරන්න ඕන දේවල් තියෙනවන අපිට කමෙන්ටක් ඉද දාන්න කියලත් මම එන්කරේජ් කරනවා. Thank you very much විමුක්ති once again and wish you all the very best. Thank you so much. Thanks for inviting me as well. Yeah, wish you all the best. Okay, thanks. Bye. Bye-bye.